හොඳයි. අද අපි කතා කරන්න යන්නේ මූලිය ලෝකයේ ඉන්න ඇත්තටම හරිම සුවිශේෂී චරිතයක් ගැන. කවුද මේ? මේ තමයි මයිකල් බරි. මේක ඇත්තටම ටිකක් හිතන්න ඕන ප්‍රශ්නයක්. හිතන්නකෝ මුළු ලෝකයක්ම එකම පැත්තකට යද්දි ඒ පාරේ තියෙන ලොකු අවදානමක් දකින්න කී දෙනාටද පුරුවන් වෙන්නේ? ඔව් 2008 දී එහෙම කෙනෙක් හිටියා. ඒක කරන්න පුරුවන් වුණ කෙනෙක්. ඒ තමයි මයිකල් බරි. ඇත්තටම එයාගේ පුදුම හිතන කතාව පටන් ගන්නේ අන්න එතනින්. ඒ ඓතිහාසික සිදුවීමත් එක්ක. හරි. අපි මුලින්ම පොඩ්ඩක් මතක් කරගෙන ඉමු එයාගේ නම ඉතිහාස පොතේ ලියවුණු ඒ සිදුවීම. ඒ තමයි 2008 මූල්‍ය අර්බුදය ගැන එයා කියපු ඒ ලොකු අනාවැය කිය. මූලාශ්‍රවල පවා ඔහුව හඳුන්වන්නේ මෙන්න මෙහෙමයි. බලන්න එයා ප්‍රසිද්ධ වුණේම කවුරුත් හීනකින්වත් හිතපු නැති වෙලාවක මුළු ලෝකයම කඩාගෙන වැටෙන මූල්‍ය අර්බුදයක් ගැන කලින්ම කියලා අනතුරු අඟවපු නිසායි. හරි. දැන් එයා කරපු ඒ ලොකු දේ පැත්තකින් තියලා අපි බලමු එයාගේ සම්පූර්ණ ආයෝජන දර්ශනය පිටිපස්සේ තියෙන මූලිකම අදහස මොකක්ද කියලා. මොකද එයාගේ හැමදේම තීරණය වෙන්නේ මෙන්න මේක උඩ තමයි. මේක හරිම සරලයි. හැමෝම එක පැත්තකට යද්දී ඒ පාර යන්නේ නැතුව Tamanගෙම ගැඹුරු විශ්ලේෂණයක් කරලා සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට යන්න තීරණය කරන එක තමයි මේ ක්‍රමයේ තියෙන හරයම. එතකොට මේ ක්‍රම දෙකේ වෙනස හරිම පැහැදිලි. බලන්න එක පැත්තකින් තියෙනවා හැමෝම යන පාර. ඒ කියන්නේ ජනප්‍රිය මතයත් එක්ක යන සාම්ප්‍රදායික විදිය. ඒත් අනිත් පැත්තෙන් මයිකල් බරි වටේ අය අනුගමනය කරන ප්‍රතිවිරුද්ධ ප්‍රවේශය. ඒක රැල්ලට යන එකක් නෙවෙයි. ඒක සම්පූර්ණයෙන්ම තමන්ගේම ගැඹුරු විශ්ලේෂණය මතම රඳා පවතින දෙයක්. ඉතින් කොහොමද මේ වගේ ප්‍රතිවිරුද්ධ විදියට හිතන එක ඇත්තටම වැඩට ගන්නේ? අපි බලමු මේ ක්‍රමවේදය ගැන තව ටිකක් ගැඹුරට ගිහින්. එයාගේ ක්‍රියාවලිය ඇත්තටම මෙන්න මින් වගේ සරල පියවර තුනකට කඩන්න පුළුවන්. පළවෙනි එක තමයි වෙළඳ පොලේ මතු පිටින් පේන රැල්ල දිහා බලන්නේ නැතුව ඒකේ ඇතුලේ තියෙන ඇත්තම දේවල්. ඒ කියන්නේ මූලික පදනම් ගැඹුරටම අධ්‍යයනය කරන එක. දෙවනුව ඒ විශ්ලේෂණයෙන් වෙළඳ පොලේ තියෙන සැඟවුණු අස්ථාවරතෙන් වුණවද කියලා හරියටම හොයාගන්නවා. අන්තිමට අනිත් හැමෝම යන පැත්තට නෙවෙයි Taman හොයාගත දේවල් විශ්වාස කරලා නිර්භීතව අනිත් පැත්තට යන තීරණය ගන්නවා. මෙතන තියෙන වැදගත්ම කාරණය තමයි මේක. ජනප්‍රිය රැල්ල පස්සේ යනවා වෙනුවට එයාගේ සාර්ථකත්වයේ රහස උනේ පරිේශන සහ දත්තමතම සම්පූර්ණයම විශ්වාසයේ තියෙන එක. හොඳයි. ඕකේ ඉතිහාසය. අපි දැන් එමු වර්තමානයට. මයිකල් බරි ආයමත් වතාවක් මුළු ලෝකයේම අවධානය දිනාගෙන ඉන්නවා. ඒකට හේතුව එයා අලුතෙන්ම ගත්ත ටිකක් අභිරහස් ආයෝජන තීරණයක්. ඉතින් හැමෝම අහන ප්‍රශ්න තමයි මේක. මොකක් උඩද එයා දැන් ඔට්ටු අල්ලන්නේ? මොකක්ද මේ අලුත්ම ඔට්ටුව? මුලාශ්‍ර කියන විදිහට එයා තායමත් කරන්න කරන හොඳටම දන්න දෙයමයි. ඒ තමයි ඇමරිකාව ගැන තියෙන සාමාන්‍ය සුබවාදී මතයට සම්පූර්ණයෙන්ම විරුද්ධව ඔට්ටු අල්ලන එක. එයාගේ ආයෝජනයේ හැම විස්තරයක්ම තාම රහසක් වුණත් එක දෙයක් නම් හරිම පැහැදිලි. එයා යන්නේ බහුතර යන පැත්තට නෙවෙයි. එයා මේ වගේ නිර්භීත තීරණයක් ගන්නේ නිකන්ම නෙවෙයි. ඒකට පදනම තමයි ගොඩක් අයට පේන්නේ නැති ඒත් ආර්ථිකයේ යම් අස්ථාවර බවක් ගැන ඉඟි කරන දත්ත. ඒ කියන්නේ බහුතරය ඒක මුකුත් නෑ කියලා අහක බලන අවදානමක් එයා පැහැදිලිවම දකිනවා. හොඳයි. මයිකල් බරි කරන දේ පැත්තකින් තියමුකෝ. අපි බලමු යාගේ මේ සාම්ප්‍රදායික පාරෙන් එහාට ගියපු ක්‍රමෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් පාඩම් මොනවද කියලා. එයාගේ දර්ශනයෙන් අපිට ගන්න පුළුවන් වටිනා පාඩම් කීපයක්ම තියෙනවා. එකක් තමයි තමන්ගේ පර්යවේක්ෂණය ගැන විශ්වාස නම් නිර්භීත වෙන්න බය වෙන්න එපා කියන එක. අනිත් එක හැමෝම කියන දේ හැමතිස්සම හරි නෑ. සමහර වෙලාවට පුදු මතයට අභියෝග කරන්න වෙනවා. ඒ වගේම අවදානම් ගන්න සූදානම් වෙන එකෙන් සමහර විට ලොකු අවස්ථා පෑදෙන්න පුළුවන්. මේ ඔක්කොම එයාගේ ක්‍රමය අපිට කියලා දෙනවා. ඇත්තටම මේ උපුටා දැක්වීමේ තියෙන කතාව හරිව බලවත්. Tamanම ස්වාධීනව හිතන එකේ ගැඹුරට පරිශ්‍රණය කරන එකේ තියෙන බලය ගැන මීට වඩා හොඳ උදාහරණයක් හොයන්නත් අමාරුයි. ඉතින් අවසාන වශයෙන් මේ ප්‍රශ්නේ ගැන පොඩ්ඩක් හිතන්න. අද ගොඩාක් දෙනෙක් හරි කියලා හිතාගෙන පස්සෙන් යන දේවල් සමහර විට හෙට දවසේ තියෙන ලොකුම අවදානම වෙන්න බැරිද? මයිකල් බරිගේ කතාව. අන්න ඒ ගැන ආයිමත් සැරයක් හිතන්න අපිව පොළඹවනවා.